නේද? අපි හිත විතානේ බලන්න මේ අම්පාර ස්වරූපය. වොල්සෙන් වාගේමයි. මේ අම්පාර කියා කීමටවත් හැකිද? නීතුම. බලන්න මේ රජගහ නුවර. රජගල තැන්න. බලන්න සප්තපර්ණී ගල් ගුහාවද මේ භූමිය ආශ්‍රයමයි පිහිටා ඇත්තේ. ඔබට සිතාගත හැකිද මේ අම්පාර වැනි අර්ධ ශුෂ්ක කලාපයක් කියා? මේ අම්පාර. බලන්න මේ ගල් පර්වත දිස්වන හැටි. නුවරඑළිය හා සමානමයි. මේ වීඩියෝ දර්ශනයේ අඳුරු වලාවක් බඳුව දිස්වන්නේ මීදුම. හමායන සුළංගද ඉතාමත් සීතල සුළඟක් තමයි මේ අවස්ථාවේදී හමායන්නේ. ඈතින් දිස්වන කඳු වැටිය. බලන්න මේ හාත්පස පරිසරය. එකල බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා වැඩහුන් ස්ථානය. බලන්න මෙම පතොක් වර්ගය. ශුක්ෂ බොහොම කර්කශ පොළවේ තමයි මෙවැනි පතොක් ශාක පිහිවන්නේ.